විශ්මිත අරුම පුදුම දේවල් පවතින මේ ලෝකේ දැවන්ත ගල් පර්වතයක් තුළ ගලින් නෙළු බුදු පිළිම ඇතුළු ප්‍රතිමා ලක්ෂයක් ඉදිකර ඇති විශ්මිත දසුනන් නැරඹිය හැකි ලොව එකම ස්ථානය චීනයේ ලොන්ග්මෙන් ග්‍රෝටෝස් පර්වතයයි. චීනයේ යයි ගංගාව අසල ප්‍රදේශයක මෙම දැවන්ත පර්වතය පිහිට ඇති අතර මෙය මීට වසර 1500කට පමණ පෙර තමයි මෙම විශ්මිත නිර්මාණ ඉදිකරලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේලාගේ පරිහරණය වෙනුවෙන් ගල් ගුහා 1350ක් මෙම පර්වතය තුළ නිර්මාණය කර ඇති අතර ඒ අසල බුද්ධ ප්‍රතිමා ඇතුළු ප්‍රතිමා ලක්ෂයක් ගලින් කොටා නිර්මාණය කරලා තියෙනවා. කිලෝමීටර් 12ක් දිගින් යුතු මේ දැවන්ත පර්වතයේ නිර්මාණය කර ඇති විශාලතම බුද්ධ ප්‍රතිමාවේ උස අඩි 55ක් පමණ වෙනවා. ක්‍රිස්තු වර්ෂ 493 දී ශයිවීන් නම් වූ චීන අධිරාජ්‍යය විසින් මෙම විශ්මිත නිර්මාණය කර වූ බවයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් මෙය ඉදිකර ඉන් වසර 400කට පසුව සිදු වූ සතුරු ආක්‍රමණයකදී මෙම පර්වතයේ පිහිටි ප්‍රතිමා රැසකට සතුරන් විසින් හානි කර ඇති බව වාර්තා වෙනවා. එහෙත් ඉන්පසු රාජ්‍යයට පත් චීන අධිරාජ්‍යය විසින් යළිත් මේ ප්‍රතිමා නිර්මාණය කිරීමට කටයුතු කර තිබුණා. මෙම ප්‍රතිමාවල දක්නට ලැබෙන විශේෂත්වයක් වන්නේ ඒවා සජීවී බවකින් නිර්මාණය කර තිබීමයි. සියවස් ගණනාවක් පුරා චීන විවිධ රජවරුන්ගේ අනුග්‍රහයෙන් මෙම පර්වතයේ මෙම ප්‍රතිමා නිර්මාණය වී ඇති බැවින් එම ප්‍රතිමා විවිධ යුගවලට අයත් වෙනවා. එසේම එම ප්‍රතිමාවලට ගෞරව කරන දෙවිවරුන්ගේ සහ මිනිසුන්ගේ කැටයම් සහිත ප්‍රතිමාවන් රාශියක් මේ පර්වතය තුළ නිර්මාණය කර ඇති ආකාරයත් දැක බලා ගත හැකියි. යුගයෙන් යුගයට වෙනස් වන මෙම පර්වත විහාරයේ ප්‍රතිමා අතරට නූතන යුගයේදීත් අලුතෙන් ප්‍රතිමා රැසක් එකතු වෙලා තියෙනවා. ඒ 1990 දශකයේදී අද වන විටත් මෙහි ඇති කුටි භික්ෂුන් වහන්සේලා විසින් ප්‍රයෝජනයට ගනු ලබන අතර මෙම විශ්මිත භූමිය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය කටයුතු කරලා තියෙන්නේ. මෙම ස්ථානයේ චීන බෞද්ධ ජනතාව අතර පමණක් නොව ජාත්‍යන්තර සංචාරකයන්ගේද ආකර්ෂණය දිනාගෙන ඇති බවයි චීන වාර්තා පවසන්නේ. ඉතින් මේ අපූර්ව ප්‍රතිමා ලක්ෂයක් සහිත විහාරය ගැන ඔයාලා මොනවද හිතන්නේ? අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ අරුම් පුදුම් වීඩියෝ බලන්න අපගේ විශ්වචාරිකා YouTube නාලිකාව subscribe කරන්න. ඔබට